ආයුබෝවන් දුවේ පුතේ. ඔයාලා මේ එකතු වී ඉන්නේ එන්නේ සරසවි සිහිනේ YouTube channel එකත් සමග. ඉතින් පාඩම් පටන් ගන්න කලින් පුංචි මතක් කිරීමක් කරන්නම්. ඔයාලට මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් like කරන්න, ඒ වගේම අපිව subscribe කරලා තියාගන්න. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ BST 13 ශ්‍රේණිය 8 වන පාඩම සත්ව පාලනයේ 8 වන වීඩියෝ එක. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ගව පාලනයේ යටතේ ස්වයංක්‍රීය කිරි දෙවීමේ පද්ධති. එහෙමත් නැත්නම් ඔටෝමේට් මිල්කින් සිස්ටම් AMS ගැන. ඉතින් දුවේ පුතේ පොතක් පෑනක් අරගෙන වැදගත් දේවල් සටහන් කරගන්න අමතක කරන්න එපා. අපි එහෙනම් පාඩමේ ඉස්සරහට යමු. දුවේ පුතේ අපි ස්වයංක්‍රීය කිරි දෙවීමේ පද්ධති භාවිතා කරන්නේ සංවෘත නිවාසවල කිරි දෙවීමට. ඒ කිව්වේ අධිසූක්ෂම ක්‍රමයේ යටතේ එළදෙනුන් ඇති කරනකොට. ඒ වගේ අවස්ථාවල තමයි අපි තාක්ෂණික කිරි දෙවීමේ පද්ධති යොදා ගන්නේ. අපිට ස්වයංක්‍රීය කිරි දෙවීමේ පද්ධති ගැන කතා කරනකොට මුලින්ම හම්බෙන්නේ එහි ප්‍රධාන ආකාර ගැන. මේකේ දුවේ පුතේ ප්‍රධාන ආකාර දෙකක් තියෙන්නේ. එක ස්ථාවර කිරි දෙවීමේ යන්ත්‍ර, දෙක ජංගම කිරි දෙවීමේ යන්ත්‍ර. අපි මුලින්ම කතා කරමු ස්ථාවර කිරි දෙවීමේ යන්ත්‍ර ගැන. දුවේ පුතේ ස්ථාවර කිරි දෙවීමේ යන්ත්‍රයක් කියන්නේ යම්කිසි ස්ථානයකට ස්ථීර වශයෙන් හයි කරලා තියෙන යන්ත්‍රවලට. බලන්න දුවේ පුතේ ස්ථාවර කිරි දෙවීමේ යන්ත්‍රය යම් ස්ථානයක සවි කර ඇති අතර කිරි දොවා ගන්න අවස්ථාවල දෙනුන් කණ්ඩායම් වශයෙන් අදාළ ස්ථානයට ගෙන ගොස් කිරි දෙවීම සිදු කරයි. ඒ කියන්නේ අපි මේ යම් නිශ්චිත තැනක සවි කරලා තියෙන යන්ත්‍රය වෙතට එළදෙනුන් රැගෙන යන්න ඕන. ඒ වගේම තමයි දුවේ පුතේ අපිට මේ ස්ථාවර කිරි දෙවීමේ යන්ත්‍රයෙන් ප්‍රධාන ආකාර දෙකක් හමු වෙනවා. එක ගවගාලේ කිරි දෙවීමේ යන්ත්‍රය, දෙක ආලින්දයේ කිරි දෙවීමේ යන්ත්‍රය. දැන් අපි මේ ස්ථාවර කිරි දෙවීමේ යන්ත්‍ර රූප සටහන් ආධාරයෙන් හඳුනගමු. දුවේ පුතේ මේ තියෙන්නේ ගවගාලේ කිරි දෙවීමේ යන්ත්‍රයක්. ඇත්තටම මේ වගේ යන්ත්‍ර තියෙන්නේ ගවගාලයේ ඇතුළෙමයි. ඒ හින්දා තමයි මේ යන්ත්‍රයට ගවගාලේ යන්ත්‍රය කියලා කියන්නේ. මෙතන දුවේ පුතේ වෙන්නේ අපේ එළදෙනුන් මුළු ජීවිත කාලයම ඉන්නේ එයාලගේ සංවෘත නිවාසයේ ඇතුළෙම තමයි මේ කිරි දෙවීමේ යන්ත්‍රය තියෙන්නේ. හැබැයි මේ යන්ත්‍රය මේ නිවාසයේ ඇතුළේ කොහේ හෝ තැනක ස්ථීර වශයෙන් සවි කරලා තියෙන්නේ. එතකොට මේ එළදෙනුන් කිරි දොවන වෙලාවට මේ යන්ත්‍රය අසලට රැගෙන එනවා. අනිත් වෙලාවට එයාලා කෑම ගන්න විවේක ගන්න ස්ථානයට වෙලා තමයි ඉන්නේ. ඉතින් දුවේ පුතේ අන්තිම වශයෙන් ගත්තොත් මේ යන්ත්‍රය ගවගාලේ ඇතුලේ ස්ථීර ලෙස සවි කරලා තමයි තියෙන්නේ. දැන් අපි බලමු මේ ගවගාලේ කිරි දෙවීමේ යන්ත්‍රයක කොටස්. මෙන්න මේ කොටස නම් ගොඩක් වැදගත් පොයින්ට් එකක්. දුවේ පුතේ ඔයාලගෙන් අහන්න පුළුවන් හොඳ රචනා ප්‍රශ්නයක් තමයි කිරි දෙවීමේ යන්ත්‍රයේ ප්‍රධාන කොටස් ගැන. එතකොට ඔයාලා අනිවාර්යයෙන්ම කිරි දෙවීමේ පද්ධතියක් දල වශයෙන් ඇඳලා නම් කරන්න අමතක කරන්න එපා. මොකද ගිය පාරේ කියන්නේ 2024 එක්සෑම් එකට ආවා රූප සටහන් ඇසුරෙන් ගවගාල තුල කිරි දෙවීමේ යන්ත්‍රයක කොටස් කාර්යයන් පැහැදිලි කරන්න කියලා. ඔයාලා මේ පාර ආලින්දයේ කිරි දෙවීමේ යන්ත්‍රයක කොටස් ඒ වගේම ජංගම කිරි දෙවීමේ පද්ධති ගැන හොඳ මීටරෙන් ඉන්න ඕන. හරි දැන් බලන්න මෙන්න මේ විදිහට තමයි අපිට ගවගාලේ යාන්ත්‍රික කොටස් දීලා තියෙන්නේ. දැන් අපි ඒව එකින් එක අඳුනගමු. ඊට පස්සේ පුළුවන් අපිට කතා කරන්න මේ කොටස් වල කාර්යයන්. මුලින්ම මම මේ විදිහට දලව රික්තක පොම්පේ අඳ ගන්නවා. මේක ඇත්තටම දල වශයෙන් අඳගත්තම ඇති. දැන් ඒක අපි නම් කරගමු. ඊට පස්සේ වායු නලය ඇඳගමු. දුවේ පුතේ මේ වායු නලය මෙතනදී අපිට මුලින්ම හමු වෙනවා අන්තර් ප්‍රතිග්‍රාහකය. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඒකත් අඳින්නේ. අපි ඒකත් නම් කරගමු. දැන් මම වායු නලය දිගටම ඇඳ ගන්නවා. මේ වායු නලයේ ඊළඟට අපිට හම්බෙන්නේ රික්තක නියාමකය.
අපි ඒකත් මේ විදිහට නම් කරගෙන ඉමු. දැන් අපට වායු නලය හමු වෙන කොටසක් මේ විදිහේ රික්තක නලයකින් සම්බන්ධ වුණ කිරි එක්රැස් වන බඳුනක්. අපි ඒකත් නම් කරගෙන ඉමු. ඊට පස්සේ මේ බඳුනෙන් ස්පන්දන නලයක් යනවා මේ ආකාරයේ පුඩු කෝප්ප වලට. මෙතන පුඩු කෝප්ප 4ක් තියෙනවා. මෙන්න මේ පුඩු කෝප්ප 4 තමයි දුවේ පුතේ එළදෙනකගේ තන පුඩු වලට සවි කරන්නේ. අපි ඒකත් නම් කරගෙන ඉමු. දැන් ඊළඟට මේ පුඩු කෝප්ප වල ඉඳලා කිරි රැස් කරන බඳුනට නලයක් තියෙනවා කිරි නලය කියලා. ඒ කියන්නේ පුඩු කෝප්ප හරහා ලබා ගන්නා කිරි මේ කිරි නලය ඔස්සේ තමයි එක් රැස් කරන බඳුනට එන්නේ. ඒ වගේම මෙන්න මේ කොටසට අපි කියන්නේ පසුර කියලා. දැන් අපි වායු නලය දිගට වැඳගමු. ඒකෙන් මෙතනදී අපිට හමු වෙනවා තව කොටසක් රිත්තක මාපකය. ඇත්තරම දුවේ පුතේ මේක මේ නලයේ පීඩනයේ පෙන්눔 කරන පීඩන මානයක් වගේ දෙයක්. ඒ වගේම මේ වායු නලය එතකොට මෙන්න මේ නලයට කියන්නේ රික්තක නලය. මෙන්න මේ ටික තමයි දුවේ පුතේ ගවගාලේ කිරිදවන යන්ත්‍රික කොටස්. මුලින්ම රික්තක පොම්පය, ඊට පස්සේ වායු නලය, ඊළඟට අන්තර් ප්‍රතිග්‍රාහකය, රික්ත නියාමකය, කිරි එක් රැස් කරන බඳුනේ තියෙන රික්තක නලය, පසුර, කිරි එක් රැස් කරන බඳුන, ස්පන්දනලය හරහා පුඩු කෝප්ප, පුඩු කෝප්ප වලින් කිරි නලය, ඒ වගේම රික්තක මානය. දුවේ පුතේ මේකේ මේ ආකාරයේ නල 4ක් හමු වෙනවා. දුවේ පුතේ මම මෙතනදී ඔයාලට සරලව පැහැදිලි කරන්නම් මේ කිරි දෙවීමේ යන්ත්‍රයේ වෙන සිද්ධිය ගැන. අපි ඒ ගැන පැහැදිලිව වෙනම කොටසකින් කතා කරනවා. දැන් අපි මෙතන සරලව කෙටියෙන් තේරුම් ගමු. දුවේ පුතේ මේ යන්ත්‍රයේ හදවත වගේ කොටස තමයි මේ රික්තක පොම්පය. මේකෙන් තමයි මුළු පද්ධතියම ක්‍රියා කරන්නේ. ඇත්තටම පොඩ්ඩක් හිතන්නකෝ කොහොමද අපි යන්ත්‍රයක් භාවිතයෙන් එළදෙනකගේ තන පුඩු වල තියෙන කිරි එළියට ගන්නෙ. මේකට දුවේ පුතේ අපි අතින් කිරි දෝනවා වගේ තෙරපීමක් විතරක් කරලා හරියන්නේ නැහැ. අපිට කිරි එළියට ගන්න නම් කිරි එළියට අදින බලයක් නිකන් චූෂණ බලයක් වගේ දෙයක් ඕන. ඒ කියන්නේ අපිට ස්ට්‍රෝ එකකින් බීම උරලා බොනවා වගේ යන්ත්‍රයක් භාවිතයෙන් මේ කිරි උරන්න තමයි ඕන. ඔයා නිකමට හිතලා බලන්න අපි මොනවා හරි දෙයක් උරලා බොනකොට කට තියෙන විදිහ. මුලින්ම අපි කට උල් කරලා මාංශ පේශී හකුලගෙන කටේ තියෙන වාතය හා ඉඩ ප්‍රමාණය අඩු කර ගන්නවා. ඊට පස්සේ ස්ට්‍රෝ එක හරහා අපේ කටට බීම එනවා.
ඊට පස්සේ ඉතින් කටේ තියෙන බීම ගිලිනකොට ආපහු කට ලිහිල් කරනවා. ඔන්න ඔය ක්‍රමය තමයි දැන් අපි යන්ත්‍රයක් මගින් සිද්ධ කරගන්නේ. මුලින්ම මේ යන්ත්‍රයේ නලවල තියෙන වාත ඉවත් කරලා ඒ තුළට චූෂණ බලය රික්තක පොම්පේ ආධාරයෙන් ඇති කරනවා. එතකොට මේ නලවල අනෙක් කෙළවර පුඩු කෝප්ප මගින් තන පුඩු වලට තමයි සවි කරලා තියෙන්නේ. දැන් මේ නලවල ඇතුලේ අඩු පීඩනයක්, ඒ කියන්නේ රික්තක තත්වයක් තමයි තියෙන්නේ. එතකොට තනු පුඩු වල වැඩි පීඩන තත්වයේ යටතේ තියෙන කිරි මේ නලවලට එනවා. මේ ක්‍රියාවලිය දිගටම පවත්වාගෙන යන්නේ රික්තක පොම්පයෙන් ලැබෙන චූෂණ බලය උදව් කරගෙන. හැබැයි දුවේ පුතේ මෙතන වරදවා තේරුම් ගන්න එපා. මේ කිරි එක දිගට නොකඩවා එන්නේ නැහැ. එහෙම ආවොත් ඒක එළදෙනකොට ලොකු වේදනාවක්. අපි උනත් මොන හරි උරලා බොනකොට උගුරක් කටට අරගෙන ඒක ගිලලානේ ආපහු තව උගුරක් අරගෙන බොන්නේ. අන්න ඒ වගේ මේ යන්ත්‍රයේ පසුර කියලා කොටසක් ආධාරයෙන් අපේ කටේ මාංශ පේශී ක්‍රියා කරන ආකාරයට රිද්මයානුකූල හැකිලීමේ හා පුළුල් වීමේ උත්තේජනයක් දීලා කිරිදොවා ගන්නවා. ඔන්න ඔය විදිහට තමයි මේ කිරිදොවන ඕනෑම යන්ත්‍රයක් ක්‍රියා කරන්නේ. දැන් අපි බලමු ආලින්දයේ කිරිදොවන යන්ත්‍රයක කොටස් මොන වගේද කියලා. ඉතින් දුවේ පුතේ මේ ඔයාලා දකින්නේ ආලින්දයේ කිරිදොවන යන්ත්‍රයක්. මේ යන්ත්‍රය යම් තැනක ස්ථීරව පිහිටලා තිබුණට ගවගාලේ කිරිදොවන ක්‍රමයට වඩා වෙනස්. මොකද මේ යන්ත්‍රය පිහිටුවන්නේ එළදෙනුන් ඉන්න ගවගාලේ නෙවෙයි දුවේ පුතේ වෙනම ගොඩනැගිල්ලක. එතකොට දුවේ පුතේ අපි මේ යන්ත්‍රයට ආලින්දයේ කිරිදොවන යන්ත්‍රය කියන්නේ එළදෙනුන් තම විවේක ගන්න කාමරෙන් එළියට අරගෙන සාලයට එහෙම නැත්නම් ආලින්දයට අරගෙන එන හින්දා. දැන් අපි බලමු ආලින්දයේ කිරිදොවන යන්ත්‍රයක කොටස්. මුලින්ම අපිට හමු වෙනවා මේ විදිහේ රික්තක පොම්පයක්. දැන් අපි ඒක නම් කරගමු. ඊට පස්සේ වායු නලය ඇඳගමු. මේ වායු නලය මුලින්ම හමු වෙනවා අන්තර් ප්‍රතිග්‍රාහකය. ඊළඟට අපිට හම්බ වෙනවා රික්ත නියාමකය. දැන් අපිට හම්බ වෙනවා මේ වගේ පෙට්ටියක් සෞඛ්‍යාරක්ෂිත හබකය කියලා. අපි ඒකත් නම් කරගමු. ඊළඟට හබකයෙන් මේ විදිහට නල දෙකක් යනවා. ඒක මේ හරියින් තියෙන රික්තක මානය. දැන් මේ නලය ඇවිල්ලා සම්බන්ධ වෙනවා කිරි නිකුත් කිරීමේ පොම්පය වෙතට. මේ පොම්පයෙන් විසර්ජන නල මාර්ගයක් යනවා. දැන් මේ කිරි නිකුත් කිරීමේ පොම්පයෙන් යනවා කිරි දෙවුම් නලයට.
ඊළඟට මේ වායු නලයෙන් එනවා ස්පන්දන නලයක්. ඒ අතරතුර පසුර හමු වෙනවා. දැන් ස්පන්දන නලයෙන් පුඩු කෝප්ප වලට සම්බන්ධ වෙනවා. දැන් පුඩු කෝප්ප වලින් එන කිරි නලය කිරි දෙවුම් නලයට සම්බන්ධ වෙනවා. අපි ඒවත් නම් කරගෙන ඉමු. මෙන්න මේ කොටස් තමයි දුවේ පුතේ ආලින්දයේ කිරිදෝන යන්ත්‍රයක ප්‍රධාන කොටස්. රික්තක පොම්පය, වායු නලය, අන්තර් ප්‍රතිග්‍රාහකය, රික්ත නියාමකය, සෞඛ්‍යාරක්ෂිත හබකය, රික්තක මානය, කිරි එකතු කිරීමේ පොම්පය, විසර්ජන නලය, කිරි දෙවුම් නලය, වායු නලයෙන් එනවා ස්පන්දන නලයක් මේ පසුර, මේ පුඩු කෝප්ප, මේ ස්පන්දන නලය, මේ පුඩු කෝප්ප වලින් එනවා කිරි නලයක් දෙවුම් නලය ඔස්සේ කිරි එකතු කිරීමේ පොම්පය වෙත. එහෙම නැත්නම් අපි කිරි නිකුත් කිරීමේ පොම්පය කියලාත් කියනවා. ඉතින් මේ දේවල් තමයි අපිට අඳුරගන්න තියෙන්නේ. දැන් අපි බලමු ගවගාලේ හා අලින්දේ කිරිදොවන යන්ත්‍රවල හමුවන පොදු කොටස්වල කාර්යයන්. මුලින්ම පුඩු කෝප්ප. කිරි දෙවීමේදී තනපුඩු වලට සම්බන්ධ කරනුයේ මෙම කොටසයි. එක් ඒකකයක පුඩු කෝප්ප 4ක් ඇත. මේවා නල මගින් කිරි එකතු කිරීමේ බඳුන් වලට සම්බන්ධ කර ඇත. මෙම කෝප්ප වලට රික්තකයක් සැපයීම මගින් කිරිපුඩු විවෘත වී කිරි කෝප්ප තුළට ඇදී එයි. ඒ කියන්නේ පුඩු කෝප්පවල කාර්යය තමයි යන්ත්‍රය තනපුඩු වලට සම්බන්ධ කිරීම. අපි පුඩු කෝප්පවල කොටසුත් මේ ගමන්ම අඳුනගෙන යමු. මේ තියෙන්නේ පුඩු කෝප්පයක දල සටහනක්. මුලින්ම උපමුඛ කුටීරය. ඒ විදිහම එකක් අනිත් පැත්තෙත් තියෙනවා. ඊළඟට නාභි ආවරණය. ඒ වගේම එකක් අනිත් පැත්තෙත් තියෙනවා. මේ කහ පාටින් දක්වලා තියෙන නාභි ආවරණය. ස්පන්ද කුටීරය. මෙතන ඔයාලට වෙනසක් පේනවා ඇති. මේ පළවෙනි කුටීරය විශාලයි. අනෙක් කුටීරය වැහිලා තමයි තියෙන්නේ. ඊළඟට කෙටි කිරි නාලිකා. ඒ වගේම එකක් අනිත් පැත්තෙත් තියෙනවා. ඇත්තරම දුවේ පුතේ මේ පුඩු කෝප්පය පුඩු 4ක් තියෙනවානේ. මම මේ දක්වලා තියෙන කොටස් 2ක් විතරයි. මේ කෙටි කිරි නාලිකා සම්බන්ධ වෙන්නේ ස්පන්ද කුටීරයේ ඉඳන් මෙන්න මේ ඒකකයට. මේ රතු පාටට තියෙන්නේ කෙටි ස්පන්ද නාලිකා.
ඒ වලින් තමයි අපිට අවශ්‍ය කරන නාභි ආවරණයේ ලිහිල් කිරීමේ හා හැකිලීමේ හැකියාව ලබා දෙන්නේ. මේ තියෙන දිගු කිරි නාලය මේ කිටි කිරි නාලිකා වලින් ඇවිල්ලා ඔක්කොම එකතු වෙලා දිගු කිරි නාලිකාවෙන් එළියට යනවා. මේ තියෙන්නේ දිගු ස්පන්ද නාලිකාව. මේ තියෙන්නේ එතකොට දුවේ පුතේ එළදෙනකගේ තන පුඩු. දැන් අපි බලමු මේ පද්ධතිය කොහොමද ක්‍රියා කරන්නේ කියලා. දුවේ පුතේ මේ දිගු ස්පන්ද නාලිකාව හරහා පැමිණෙන රිද්මයානුකූල චූචන බලය හින්දා නාභි ආවරණය ඇතුලේ වාතය ඉවත් වෙලා නාභි ආවරණය කුඩා වෙලා ස්පන්ද කුටීරයේ ඉඩ වැඩි වෙනවා. ඒ කියන්නේ දිගු ස්පන්ද නාලිකාව ඔස්සේ යනවා චූෂණ බලයක් මෙන්න මේ ආකාරයේ. ඊට පස්සේ නාභි ආවරණයේ තියෙන වාතය ඉවත් වෙලා, ඒ කියන්නේ හැකිලිලා නාභි ආවරණය කුඩා වෙනවා. එහෙම නැත්නම් හැකිලෙනවා. මෙන්න මේ නාභි ආවරණය මේ අතට තමයි හැකිලෙන්නේ. එතකොට දුවේ පුතේ වෙන්නේ ස්පන්ද කුටීරයේ ඉඩ ප්‍රමාණය වැඩි වෙන එක. එතකොට දුවේ පුතේ කෙටි කිරි නාලිකා තුල තියෙන රික්තක තත්වයන් නිසා කිරි පුඩු වලින් ඇදීගෙන එනවා. එතකොට දුවේ පුතේ මේ තන පුඩු වල වැඩි පීඩනය යටතේ තියෙන කිරි රික්තකය හමුවේ. ඒ කියන්නේ මේ කෙටි කිරි නාලිකාව ඔස්සේ මෙන්න මේ කුටීරයට ඇතුල් වෙනවා. මේක දුවේ පුතේ එක පුඩුවකින් විතරයි එකවරකට එන්නේ. ඊට පස්සේ මෙන්න මේ දිගු කිරි නාලිකාවට සියල්ලම එකතු වෙනවා. මෙහෙම එක පුඩුවකින් කිරි ආවට පස්සේ මේ දිගු ස්පන්ද නාලිකාව ඔස්සේ පැමිණෙන චූෂණ බලයක් අනෙක් පුඩුවේ තියෙන කෙටි ස්පන්ද නාලිකාව ඔස්සේ ඇතුල් වෙලා චූෂණ බලයක් ලබා දීමෙන් මෙන්න මේ නාභි ආවරණය පිම්බිලා තියෙන නාභි ආවරණය හකුල ගැනීම සිදු කරනවා. එතකොට දුවේ පුතේ ඔයාලට පේනවා ඇති මෙතන වැහිලා තියෙන ස්පන්ද කුටීරය මේ අවස්ථාවේදී ආපහු විවෘත වෙනවා. පසුර මගින් එක් ස්පන්ද නාලිකාවට චූෂණ බලයක් දෙනකොට අනෙක් ස්පන්ද නාලිකාව වසා දමනවා. ඔයාලට පේනවා ඇති මේ නාභි ආවරණයේ පිම්බිලා තියෙන්නේ ඒකෙන් මේ කිරි පුඩුවෙන් කිරි එන එක අවහිර කරලයි තියෙන්නේ. කොහොමද මේ පුඩුවල කිරි එක එක වෙලාවට හැකිලීම හා ඉහිල්වීම වෙන්නේ? ඒක වෙන්නේ මෙන්න මෙතන තියෙන වෙන් කිරීමේ කුටීරය මගින්. පසුර මගින් එක් ස්පන්ද නාලිකාවට චූෂණ බලයක් දෙනකොට අනෙක් ස්පන්ද නාලිකාව වසා දමනවා. ඒ කියන්නේ එක් පුඩුවකින් කිරි එනකොට අනෙක් පුඩුවෙන් කිරි එන්නේ නැහැ. අපිට පුළුවන් කිරි දොවන මේ වේගය වැඩි කරන්න, මේ ලිහිල් වීමේ හා හැකිලීමේ වේගය වැඩි කරන්න. ඉතින් දැන් අපි මේ සම්බන්ධ වීඩියෝ එකක් බලමු. මේ විදිහට තමයි අපි පුඩු කෝප්ප එළදෙනකගේ පුඩු වලට සම්බන්ධ කරන්නේ. මෙන්න මේ විදිහට තමයි ඒක ඇතුලේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ වගේ කෙටි කිරි නාලිකා වලින් එන කිරි පසුව එකතු වෙලා දිගු කිරි නාලිකාව ඔස්සේ පිටත් වෙලා යනවා.
දැන් අපි බලමු මේක ක්‍රියා කරන විදිහ. බලන්න දුවේ පුතේ ඔයාලට පේනවද ලිහිල් වීමේදී හා හැකිලීමේදී කිරි ඉවතට පැමිණීම නැවතීම සිද්ධ වෙන ආකාරය? අනිත් එක දුවේ පුතේ මේ එළදෙනට සම්බන්ධ කරන කොටස් රබර් වලින් තමයි හදලා තියෙන්නේ. ඒක සතාට ගොඩක් පහසුවක්. බලන්න මේ රබර් ආවරණයේ හැකිලෙන ආකාරය. හොඳයි දැන් අපි පුඩු කෝප්පවල කාර්යයන් කතා කරලා ඉවරයි. ඊළඟට බලමු 2 කිරි එකතු කිරීමේ බඳුන්. දෝන කිරි එකතු වන බඳුන් වේ. මෙම කිරි වරින් වර යන්ත්‍රානුසාරයෙන් ඉවත් කරනු ලබයි. දුවේ පුතේ පුඩු කෝප්පවලින් කිරි එන්නේ කිරි එකතු කරන తాවකාලික බඳුන් වලට. මේ බඳුනේ තියෙන්නේ කිරි සැරෙන් සැරේට යන්ත්‍ර මගින් ඉවත් කරනවා. 3 රික්තක නල මාර්ග පද්ධතිය හා ඒ සම්බන්ධ උපාංග. ඒ යටතේ පළවෙනි එක රික්ත පොම්පය. මෙමගින් දෙනුන්ගේ කිරි දෙවීමේදී කිරි ඇද ගැනීමට අවශ්‍ය චූෂණ බලය ඇති කර ගැනීමට අවශ්‍ය වන බලය සපයයි. ඒ කියන්නේ රික්ත පොම්පයේ කාර්ය කිරි දෙවීමට අවශ්‍ය චූෂණ බලය සැපයීම. ඊළඟ එක පසුර. කිරි දොවා ගැනීමේදී තනපුඩු වලට අවශ්‍ය රිද්මය අනුකූල හැකිලීම හා පුළුල් වීමේ උත්තේජනය ලබා දීම මෙම කොටසේ කාර්ය වේ. දුවේ පුතේ මේ පසුරෙන් තමයි තනපුඩු වලට අවශ්‍ය රිද්මයානුකූල හැකිලීමේ හා පුළුල් වීමේ උත්තේජනය ලබා දෙන්නේ. ඊළඟ එක රික්ත නියාමකය. විචලනය වන වායු අවශ්‍යතාවය ස්වයංක්‍රීයව පාලනය කරනු ලබයි. ඒ කියන්නේ මේ පද්ධතියේ තියෙන රික්තක තත්වය අවශ්‍ය ආකාරයට අඩු වැඩි කිරීම පාලනය තමයි මේකේ කාර්යය. ඊළඟ එක රික්තමානය. පීඩනය අසාමාන්‍ය මට්ටම් හෝ විචලනය මෙමගින් පෙන්නුම් කරයි. උදාහරණ වායු කාන්ද වීම. මේකෙදි දුවේ පුතේ ඔරලෝසු මුහුණතක අපිට පෙන්වනවා මොන වගේ පීඩනයක්ද නල ඇතුලේ තියෙන්නේ කියලා. විශේෂයෙන් වායු කාන්දු වීම වගේ දේවල් වෙලා තිබ්බොත් අපිට පහසුවෙන්ම මෙමගින් අඳුන ගන්න පුළුවන්. ඉතින් රික්තක පද්ධතිය මෙතනින් ඉවරයි. ඊළඟට 4 වෙනි එක අන්තර් ප්‍රතිග්‍රාහකය. පද්ධතිය තුළ ක්‍රියාත්මක වන වායු නලවල තෙතමනය උරා ගැනීමට භාවිතා කරයි. ඒ වගේම දුවේ පුතේ ඔයාලා මෙතන ලියා ගන්න රික්තක පොම්පයේ ආරක්ෂාවට කියලත්. 5 සෞඛ්‍යාරක්ෂක හබකය. සතුන්ගේ කිරි දෙවීමෙන් පසුව විවෘත වී ඇති තනපුඩු තුලට සුදු ජීවීන් ඇතුල් වීමෙන් වැළැක්වීම සඳහා විෂ බීජ නාශනය යෙදීමට තමයි භාවිතා කරන්නේ. ඒ කිව්වේ අපි කිරි දොවන්න පෙර හා පසු තනපුඩු විස බීජානුහරණය කරන්න ඕන. ඒකට තමයි අපි මේක යොදාගන්නේ. කිරි දොවන්න කලින් ජීවානුහරණය කරේ නැත්නම් දොවන කිරිවල සුදු ජීවීන් ඉන්න පුළුවන්. ඒ වගේම කිරි දෙව්වට පස්සේ දුවේ පුතේ මේ තනපුඩු විවෘත වෙලානේ තියෙන්නේ. එතකොට ජීවානුහරණය කරේ නැත්නම් තනපුඩු වලට ආසාදන ඇති වෙන්නත් පුළුවන්. හොඳයි දුවේ පුතේ දැන් අපි කිරි දෙවීමේ යන්ත්‍රයක තියෙන පොදු කොටස් කතා කරලා ඉවරයි. දැන් අපි බලමු ජංගම කිරි දෙවීමේ යන්ත්‍රයක් ගැන. මෙම උපකරණය දෙනුන් සිටින ස්ථානය කරා පහසුවෙන් රැගෙන යා හැක. මේ සඳහා කුඩා ට්‍රොලියක් භාවිතා කරයි. කිරි දෙවීම සඳහා අවශ්‍ය බලය සපයන්නේ විදුලි මෝටරයක් මගිනි. මේ රූපයේ තියෙන දුවේ පුතේ ජංගම කිරි දොවන යන්ත්‍රයක්. අපි මේක ට්‍රොලියක් ආධාරයෙන් එක් සතා ගාවට අරගෙන ගිහින් තමයි කිරි දොවන්නේ. මේ ටැංකියේ කොටස් ගැන කතා කරොත් අපිට මුලින්ම හමු වෙනවා රික්ත ටැංකිය. ඊට පස්සේ හම්බෙනවා රික්ත නලය. ඊට පස්සේ මෙතන තියෙනවා රික්ත පොම්පය. මේ ට්‍රොලිය, කිරි රැස් කරන බඳුන, පුඩු කෝප්ප,
පසුර රික්තමානය. ඔන්න ඔය කොටස් ටික තමයි ජංගම කිරිදෝන යන්ත්‍රයක අපි දැනගෙන ඉන්න ඕන. ඉතින් දුවේ පුතේ මේ ජංගම කිරිදෝන යන්ත්‍රයක් ක්‍රියා කරන්නේ බල ශක්තිය මගින්. ඒ අවශ්‍ය කරන බල ශක්තිය ලබා දෙන්න තමයි පසුපස තියෙන රික්ත පොම්පය අපි භාවිතා කරන්නේ. ඉතින් රික්ත පොම්පයෙන් රික්තක නල හරහා රික්තකයක් ඇති කරලා පුඩු කෝප්ප වලින් කිරිදවා ගැනීම තමයි අපි මෙතනදිත් කරන්නේ. හොඳයි දුවේ පුතේ අපි අද කිරි දෙවීමේ යන්ත්‍රයක කොටස් හා එහි කාර්යයන් සම්පූර්ණයෙන්ම කතා කරලා ඉවරයි. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ කිරි දෙවීමේ යන්ත්‍රයක මූලධර්මය ඒ වගේම ක්‍රියාවලිය ගැන. ඉතින් මම ඒ ගැන වීඩියෝ එකක් කරලා ළඟදිම දාන්නම්. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් කමෙන්ට් කරන්න, ලයික් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ පාඩම් බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලාත් මං ආදරෙන් ඉල්ලනවා. එහෙනම් දුවේ පුතේ අදට මං සමුගන්නම්. ඔබගේ සරසවි සිහිනය සාර්ථක වේවා.